හිතවා YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක අරන් ආවේ අද කැම්පස් එකේ ලෙක්චර්ස් වලට අමතරව ටැලන්ට් ෂෝ එකක් තියෙනවා. ඉතින් ගෲප් 15ක් ඉන්නවා. ඒ ගෲප් 15ෙම ටැලන්ට් එක පෙන්නන එකක් තමයි එකෙන් වෙන්නේ. ඉතින් ඒකේ නැටුම් තියෙනවා, ඊට පස්සේ කොමඩි තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මට හිතුණා අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඔයාලටත් ඒ දේවල් පෙන්නන්න. මමත් අද ඉන්නවා ඒකේ ටැලන්ට් එක පෙන්නන්න. ඉතින් මට හිතුණා ඔයාලට ඒකේ ඉන්න වීඩියෝ එකක් අරගෙන එන්නම ඕනේ කියලා. හරි එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. අද කොහොමද දවස ගත වෙන්නේ කියලා බලාගෙන ඉන්න. ඒ වගේම තමයි මේ දවස් ටික මට පොඩ්ඩක් ස්පෙෂල්. මොකද අද ටැලන්ට් ෂෝ එක හෙට මට මගේ ඉස්කෝලේට යන්න තියෙනවා. මේ එක්සෑම් පාස් වුණ අයට ඒගොල්ලෝ gift එකක් දෙනවා. ඉතින් ඒක ගන්න යන්නත් ඕනේ සර්ටිෆිකේට් එකක් එක්ක. ඉතින් මේ ඒ ටික හම්බ වෙනවා. ඒක ගන්න යන්නත් ඕනේ. මන්ට පුළුවන් වුණොත් මම ඔයාලට ඒ වීඩියෝ එකත් මේකටම ඇඩ්ජස්ට් කරලා දාන්නම්. එහෙනම් ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්න. ඒ වගේම තමයි ඔයාලා තාම මාව subscribe කරපු නැති කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එකට යමු. අපිට ටැලන්ට් ෂෝ එක තිබුණේ හවස් වරුවේ. ඉතින් උදේවරුවේ ලෙක්චර්ස් තිබුණ නිසා අපි කැම්පස් එකට ගියා ලෙක්චර්ස් වලට ඉන්න. ඒ ඉඳලා ඉවර වෙලා අපි එහෙමම බෝඩිමට ඇවිල්ලා රෙඩි වෙලා තමයි ආපහු කැම්පස් එකට යන්නේ. ඔන්න ඔය වදුරට කියන විදිහට තමයි අපි මේ දවස්වල ලෙක්චර්ස් වලදී ලෙක්චර් දිහා බලන් ඉන්නේ. සාමාන්‍යයෙන් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මේ දවස්වල. ඉතින් ඒ අතරේ බඩගින්නක් ඇවිල්ලා කෑවා. ලෙක්චර් එක පටන් ගන්න කලින් මේ. ඉතින් ලෙක්චර් එක ඉවර වෙලා අපි මෙතන පොඩ්ඩක් රියසල් එක කරලා බෝඩිමට ගිහිල්ලා රෙඩි වෙලා තමයි එන්නේ. මේ ඉතින් රෙඩි වෙන ගමන් ඊට පස්සේ අපි ආපහු ඔන්න කැම්පස් එකට ආවා. ඇවිල්ලා ආපහු පාරක් අපි රියසල් කරන්න තැනට ආවා. මේ ඉන්නේ එතන. මේ ඉන්නේ අද රෑ ටැලන්ට් එක පෙන්නන අපේ සෙට් එක. ඉතින් අපි group 4 හිටියේ. ඉතින් අනිත් අපේ වාරේ එනකන් අපි මෙතනටලා වාඩි වෙලා හිටියා. ඔන්න දැන් ඉඳලා මම වැඩි කතා කරන්නේ නැහැ. ඔයාලම බලන්න කොහොමද අපේ ටැලන්ට් ෂෝ එක තිබුණේ කියලා. මේ හැම ගෲප් එකකම ටැලන්ට් එක මාරයි. කොල්ලෝ කෙල්ලෝ කියලා නෑ. හැමෝම එකම විදිහට මාරම ලස්සනට ඔක්කොම ඉදිරිපත් කරා. මම මේ හැම අයිටම් එකකටම කැමතියි. ඉතින් ඔයාලට සම්පූර්ණ වීඩියෝ එක දාන්න විදියක් නැහැ. මොකද එහෙම වුණොත් වීඩියෝ එක ගොඩාක් දික් වෙන නිසා මම මේ විදිහට කොටස් විදිහට තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාලා මට කියන්න මොන අයිටම් එකටද ඔයාලා ගොඩාක් කැමති වුනේ කියලා. මමත් අන්තිමට කියන්නම් මම මොන අයිටම් එකකටද ගොඩාක්ම ආස වුනේ කියලා. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්නකෝ.
එකක් හම්බුණා කියන ඔව් good morning. ඊරෑ කැම්පස් එකෙන් මම ආව ගෙදර. මොකද මේ මුකුත් අප්ඩේට් එකක් දෙන්න බැරි නා ෆෝන් වල ඔක්කොම බැටරි ලෝ වෙලා තිබුණේ. මම දන්නේ මම මේ වීඩියෝ එක මේකට මැටච් කරයිද නැත්නම් වෙනම වීඩියෝ එකක් විදිහට ඔයාලට අරන් එයිද කියලා. කොහොම වුණත් අද මම ලොකුට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ඉස්කෝලේට යන්න තියෙනවා කලර්ස් ඩේ එක. ඒකේ A level pass වෙච්ච අය වෙනුවෙන් ඒගොල්ලෝ gift එකක් දෙන්න. ඉතින් ඒක ගන්න යනවා. අදින් පස්සේ කැම්පස් උත් නිවාඩුයි. ඉතින් ගෙදර තමයි රැඳෙන්නේ. ඉතින් ඒ ඉන්න අතරතුරේදී මම garden videos ඒවා ගේන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නවා ඔයාලා බලාගෙන ඉන්නේ කියලා. සහ මෙච්චර වෙලා ඔයාලා මගේ වීඩියෝ එක බලන් හිටියා නම් අනේ ගොඩක් ස්තුතියි. ඒ වගේ කරනවා ඔයාලට මම ඇහෙනවද දන්නේ නැහැ. මම කටහඬ හොඳටම අවුල් ගිහින් තියෙන්නේ ඊයේ රෑ ඉඳලා. ෆස්ට් ටයිම් මම සාරියක් ඇඳගෙන මෙන්න මේ විදිහට අද ඉස්කෝලේට යනවා. ඉතින් අපේ ඉස්කෝලේ ළමයින්ව අගයන්න ඒගොල්ලොන්ටත් වටිනාකම වැඩි කරගන්න
සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු සියලු දෙනා ඉතාමත් හරසරෙන් යුතුව පිළිගනු ලබයි. සවිවිචිනිතරාගෙන තේජස පාමෙන් නොටුණු තරාහිස රෝඩිරතාලට පාද තබාගෙන රූබෙලු සිරි අසිරි බව අන්හ දෙවි සුරින්දා බුදු බව පතා ඉන්දා ඔබගේ ගුණ කන්දා මෙන්න මම ඔබේ දෙපා වැන්දා කරන්න තමයි යන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ගොඩක් ස්තුතියි. අදට වීඩියෝ එක ඉවරයි. මං හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරන්නද කියලා. එහෙනම් ගිහින් යන්න. බයි බයි.